තුරුණු නළු නිලියන් සමග හරි හරියට වේලු තහළු කරමින් ඔවුන් හා ලංව අප්‍රමාණ ලෙස සුහදශීලීව ඔවුන් හා සමසමව දර්ශන තලවල නවතම නිර්මාණ හා සම්බන්ධ වෙමින් ඉතා සැහැල්ලු දිවියක් ගත කරන ඇය අදින් වසර 90කට පෙර උදුවප් සීතලේ මෙලව එළියදුටු වාසනාවන්තයෙකි. නෙතලි වයිලට් නානායක්කාර නම් වන ඇය පමුණුවිල රෝමානු කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුව අය. ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් ඉගෙනගත් ඇය වයස අවුරුදු 13 දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එයින් සමත් වූ අය. කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිය අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව කරගෙන ගිය ඇය ඉගෙනීමෙහිත් කාර්යයෙහිත් ඉතා දක්ෂ කාර්යශූරයෙකි. පාසල් අවසාන විභාගයෙන් නිම කිරීමත් සමගම පෞද්ගලික ආයතනයකට සම්බන්ධව එහි දෙවසරක ඇවෑමෙන් කොළඹ ෆෝඩ් රෝස් ගිණුම් කරන ආයතනයට එක්වන්නේ එහි විගණකවරියක ලෙසිනි. පුරා වස්ත්‍ර 30කම වෘත්තියෙහි ඉතා දක්ෂ ලෙස සේවය කර වර්ෂ 1985 දී එයට සමුදී සිනමා ශාස්ත්‍රයට වෘත්තීය රංගන ශිල්පිනියක ලෙස එක් වූ අය. උප්පැන්න යනු ලේඛනයක් මිස සැබෑවක් නොවේ යයි ඇයගේ අව්‍යාජ සිනහව දැනටමත් ඔප්පු කර අවසන්ය. චරිත නිරූපණයකදී ඇය දක්වන රංගන කෞශල්‍ය අපූර්ව රංග ප්‍රතිභාව පමණක් නොව කඩිසර බව උප්පත්ති වයස සහ කිසිසේත්ම සම නොවේ. තවමත් ඇය කාර්යබහුල රංගනවේදිනියකි. මේ දිනවල සාරංග මෙන්ඩිස්ගේ කල්පනා චිත්‍රපටය, මාරියෝ ආනන්දගේ නිර්මාණයක දෙවැනි ඉනිම, චන්දන ධර්මප්‍රියගේ ශ්‍රී ගරාජ් වැනි නිර්මාණ රැසක රූගත කිරීම් වලත් සිරස ගුවන්විදුලි නාට්‍යක රංගනයේත් ඇය නිරතව සිටින්නීය. හඬ කැවීම් ආදියෙහිද ඇය නිරත වන්නීය. ඒ සෑම අවස්ථාවක්ම ඇය සතුටින් ගෙවන්නීය. සතුටින් ඉන්න ප්‍රධානම හේතුව මම අතීතය ගැන සිතමින් පසුතැවෙන්නේවත් අනාගතය සිහින මවමින් ඉන්න කෙනෙක්වත් නොවන නිසා වෙන්න ඇති. මේ මොහොතේ මට ලැබෙන දේ මොකක් වුණත් මම ඒ දේ සතුටින් බාරගෙන මගේ උපරිමයෙන් රඟපානවා. ළඟ ඉන්න හැමෝම එක්ක සුවදව ඉන්නවා. කිරිබත්ගොඩ උපන් ඇයගේ පවුලේ ඇයත් සමග සහෝදර සහෝදරයන් 7 දෙනෙක් විය. ඇය කුඩාකඩ ජීවත්ව නිවස පිහිටා තිබුණේ කොළඹට නුදුරු කිරිබත්ගොඩ වුවත් එවකට ඒ ගැමි පරිසරයකි. විශාල වූ ගෙමිදුලේ තිබූ ගස් සතු මත පළතුරු ගස් වටේ දුවපැන නැවුම් පළතුරුවල රස විඳිමින් ඊටම දඟකාර ආස්වාදනීය කෙලිදෙලින් ළමා වී ගෙවූ බව ඇය සිහි කළාය. කැලණි ගඟේ දිය දහරා ඇයට හොඳට හුරුය. ගඟ හරහා පිරිමි ළමුන් හා හරි හරියට පිනා යන්නට ඇය හපණියකි. කෙලිලොල් දඟකාරකම් කිසිවෙටකත් ඉගෙනීමට බාධා කර නොගත් ඇය ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ වර්ෂ 1955 දීය. එවකට ඇය පාසල් ශිෂ්‍යාවකි. පාසලේද බොහෝ කලා කටයුතු වලට නැතවුම් බැරි ශිෂ්‍යාවක වූ බැවින් පාසලේ ජනප්‍රියත්වයක් ඇයට ලැබුණි. ඇයගේ දක්ෂතා හඳුනාගෙන සිටි පාසල් ගුරුවරයෙක් ගුවන් විදුලියට ආධුනිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් තිබූ දැන්වීමකට අයදුම් පතක් සකස් කර නෙතලිට ගෙනවෙද්දී ඒ සඳහා යොමු කරවා තිබුණි. සම්මුඛ පරීක්ෂණ 3කින් පසු ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියට තේරිණි. එදා ඉඳලා ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් වලට මම සම්බන්ධ වුණා. නාට්‍යවලට, කවි, විනෝද ගායනා වලට ඉදිරිපත් වුණා. එච්.ටී. විජයදාසයන්ගේ විහිළු තාල වැඩසටහනට මුලින්ම සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි මුවන් පැලස්ස නාට්‍යයේ බිනරි චරිතය ලැබුණේ. බිනරි නිසා මාව ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ නාට්‍ය කුමණ්ඩා චරිතය රංගපෑවේ වොලී නානායක්කාරයි. අපි දෙන්න ඊට කලින් කැලණිය දලුගම කතෝලික දේවස්ථානයේදී දැක කතා බහ කර තිබුණා. නමුත් ගුවන් විදුලියට සම්බන්ධ බව දැනගෙන සිටියේ නැහැ. ගුවන් විදුලියේදී අපි දෙන්න මුල ගැහුණාට පස්සේ කතා බහ වැඩි වුණා. හිතවත්කම් වැඩි වුණා. ඒක ආදරයක් බවට පත් වුණා. අපි දෙන්නම කතෝලික නිසා පවුල් දෙකේම වැඩිහිටියන්ගෙන් අපිට කිසිම විරුද්ධත්වයක් උනේ නැහැ. විවාහ වෙද්දී මට වයස අවුරුදු 27යි. එයත් කලාවට සම්බන්ධ නිසා මම දිගටම කලා වැඩ කළා. මම දිගටම රැකියාවටත් ගියා. වැඩ ඉවර වෙලා එන ගමන් ගුවන් විදුලියට ගිහින් ඒ වැඩත් කරලා තමයි ගෙදර ගියේ. අපි දෙන්නට දරුවෝ 5 දෙනෙක් ලැබුණා. වැඩිමල් දූලා දෙන්න රේණුකා සහ ශාමිකා. ඊට පස්සේ පුතා රවි. බාල දූලා දෙන්න චන්දි සහ ඉන්දි. නිවුන් දියණිවරුන්. පුතා රවි ශල්‍ය වෛද්‍යවරයෙක් වුණා. අනිත් දරුවන්ගෙන් වැඩි දෙනෙක් විදේශගතයි. පුංචි කාලේ මගේ අම්මා දරුවන්ව බලාගත්තා. සේවිකාවන් දෙන්නෙකුත් උදව්වට හිටියා. මේ නිසා දරුවෝ 5ක් හිටියා කියලා මගේ වැඩවලට බාධාවක් වුණේම නැහැ. ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී ආනන්ද සිරිසේන අධ්‍යක්ෂණය කළ රූපවාහිනී කතා මාලාවක මම රඟපෑවා. ඊට පස්සේ තවත් රූපවාහිනී නාට්‍ය බොහොම එක රඟපෑවා. ජාත්‍යන්තර රූපවාහිනී නාට්‍ය රැසක හඬ කැවීම් කළා. ඊට පස්සේ සිනමාවටත් සම්බන්ධ වුණා. ඒ අතරතුරේ වේදිකා නාට්‍ය කළා. සමහර දවස්වල ඉරිදාට පිටපළාත්වල වේදිකා නාට්‍ය පෙන්වලා ගෙදර එන්නේ පහවදා පාන්දරයි. එන්නම කාර්යබහුල වෙන්න පටන් ගත්තා. 1985 දී මම රැකියාවෙන් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම රංගනයට පිවිසියා. වොලී නැති වුණාට පස්සේ මම ටිකක් පසුබැස්සා. නිර්මාණ වලට යන්න මට හිතක් දුන්නේ නැහැ. නමුත් බාරගත්ත වැඩවලින් ඉවත් වෙන්න මට බැරි වුණා. හිත හදාගෙන ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා.
ලේකිරි කඳුළු, සංකර, කීංහන්තර්, ගාමිණී, නිකිණි වැස්ස, උලත් එකයි පිලත් එකයි, මෝටර් බයිසිකල්, ආලෝකෝ උදපාදී, බන්ධනය, හීන හොයන සමනල්ලු, බැලිපවුරු, ගාඩි වගේ චිත්‍රපට රැස්සක ඊට පස්සේ දිගටම රඟපෑවා. ආදරණීය චංචලා, ආදරය හසතරම්, අස්සනි වැසි, බට්ටි, දියනියෝ, ගිරිදේවි, ඉංගම්මාරුව, කූඹියෝ, සකලගුරු, සකර්ම වගේ ටෙලිනාට්‍ය රැස්සක රඟපෑවා. අස්සනි වැසි ටෙලිනාට්‍ය රංගනය වෙනුවෙන් 2000 වර්ෂයේදී සිග්නි සම්මානය හිමි වුණා. ඊට පස්සේ කලාභූෂණ සම්මානත් ලැබුණා. අම්මෝ තව සම්මාන නම් ඕන තරම් තියෙනවා. ඒ හැම දෙයකට වඩා රසික ප්‍රජාවගෙන් ලැබෙන ආදරය මට ගොඩක් වටිනවා. ඇයගේ 90 වැනි උපන්දිනයේ පසුගිය වසරේ නත්තල් සීතලේ මහා ජයට සමරන්නට මෙරටත් විදේශගතව සිටින දරු මුණුපුරු සියලු දෙනාම පැමිණ තිබිණි. ඔවුන් සියලු දෙනාම මේ ආදරණීය අම්මාට, ආච්චි අම්මාට ඔවුන්ගේ ආදරේ නොඅඩුව නිරතුරුව ලබා දෙන බව ඇය මහත් ආඩම්බරයෙන් කීවාය. නිදහස් සහ සැහැල්ලු ජීවනචර්යාව ඇගේ චරිත නිරූපණයන්හි විශිෂ්ටත්වය යථාර්ථවත් බව තවදුරටත් ප්‍රභාවත් කරන්නට මහෝපකාරී වී ඇති බව ඇය කීවාය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.